රියදුරු බලපත්‍රය ගත්තට ඕනෑම වාහනයක් ධාවනය කරන්න පුළුවන් කියලා ඔයා හිතනවද? රියදුරු බලපත්‍රය ලබා ගත්ත පමණින් බොහෝ අයට තමාගේ හෝ වෙනත් අයෙකුගේ රිය ධාවනය කිරීමේ හැකියාවක් ඇති වෙන්නේ නැහැ. මේ සඳහා ආත්ම විශ්වාසයක් හා පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය කාරණයක්. මෙම ආත්ම විශ්වාසය සහ පළපුරුද්ද ලැබුණාම තමාගේ පෞද්ගලික නිදහස සහ ස්වාධීනත්වය වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට පොදු වාහන ගමනාගමන කාලසටහන් පවුලේ සමාජිකයන්ගෙන් හරි නැත්නම් මිතුරන්ගෙන් හරි වාහන මත තවදුරටත් රඳා බැඳී සිටීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙම ස්වාධීනත්වය විශේෂයෙන් වැදගත් වෙන්න පටන් ගන්නවා. තම රැකියා අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට වැඩිදුර අධ්‍යාපන කටයුතු වල නිරත වන්න, තමාගේ වෙන්න පුළුවන්, තමාගේ පවුලේ අයගේ වෙන්න පුළුවන් හදිසි සෞඛ්‍යමය අවශ්‍යතාවයක් වුණාම සහාය වීමට වගේම විවිධ සමාජ ක්‍රියාකාරකම් ප්‍රවේශ වීමට තනියම රිය ධාවනය කිරීම ඉතාම වැදගත් වෙනවා. වර්තමානයේ බොහෝ ආයතනවල උසස් රැකියාව සඳහා බඳවා ගැනීමේදී රියදුරු බලපත්‍රයක් තිබීම කෙරෙහි අවධානය යොමු කරන වගේම රිය ධාවනය කිරීම පිළිබඳ කුසලතාවයක් තිබේද යන්න විශේෂ අවධානයක් යොමු කරනු ලබනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වගේම වර්තමානයේ විවාහ ගිවිස ගැනීමේදී කේන්දරයට වඩා ඩ්‍රයිවිං ලයිසන් එක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ලබන බව පෙනී ගොස් ඇති කාරණයක් වෙනවා. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වෙන මේ වෛද්‍ය සහතිකය තුලින් ඔහුගේ වෙන්න පුළුවන් නැත්නම් ඇයගේ වෙන්න පුළුවන් නිරෝගීමත් භාවය පිළිබඳ මනා සහතිකයක් මේ තුලින් ලැබෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන, ඒක ඩ්‍රයිවිං ලයිසන් එක රිනූ කරනකොටත් ආපහු වෛද්‍ය පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න වෙනවා. සාමාන්‍යයෙන් බර වාහනයක නම් අවුරුදු 4කට සැරයක්, සැහැල්ලු වාහනයක නම් අවුරුදු 8කට සැරයක් වශයෙන් වෙනවා. ඒ නිසා රිනූවල් එක තුලින් ඇත්තටම අපිට يعني තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන පිළිබඳව ලොකු සටහනක් වෙනවා. right, thank you.